Hello cuties, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එක නම් travel vlog එකක්. අද අපි මේ යන්නේ දෙහිවල සත්තුවත්ත බලන්න. අපි ගියේ සෙනසුරාදා දවසක. මමත් මීට කලින් සූ එක බලන්න ගිහිල්ලා තිබුත් නෑ. මගේ යාළුවා ගිහිල්ලා තිබුණෙත් නෑ. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්ක ලොකේෂන් දාගෙන සූ එක තියෙන තැන හොයාගෙන ආවා. බස් එකෙන් බැස්සම පාර අයිනෙම තමයි සූ එක තියෙන්නේ. පාරෙන් එහා පැත්තට මාරු වෙලා යන්න ඕනි. අපි ගියේ සෙනසුරාදා දවසකනේ. නිවාඩු දවසක් නිසා එදා ගොඩක් කට්ටිය ඇවිත් හිටියා. ඇතුළට යන්න මෙතනින් ටිකට් එකක් ගන්න ඕනි. පොඩි අයට නම් 118යි කියලා ගහලා තිබුණේ. වැඩිහිටි කට්ටියට 295යි. ඒත් ඉතින් 300ක්ම ගන්නවා. 300ට නම් පාඩු නෑ ටිකට් එක. මොකද මේකේ ඇතුලේ බලන්න දේවල් ගොඩාක් තියෙනවා. හිතා ගන්නවත් බෑ එච්චර දේවල් තියෙනවද කියලා. අංක ගහලා තියෙනවා. ඒ පිළිවෙලට ගියාම මග ඇරෙන්නේ නැතුව ඔක්කොම ටික කවර් කරගන්නත් පුළුවන්. ඔයාලත් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔබමද වාගේ තොල් පෙති තෙමුවේ ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ අරමුණු මාගේ ඔබ ළඟ තිබුණේ එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ. ඉස්සෙල්ලම අපි ගියේ මින් මැදුර බලන්න. බලන්නකෝ මේ මාළුවන්ගේ ලොකු. මේ වගේ එක එක විදිහේ ලස්සන මාළුවෝ ගොඩක් මේ මින් මැදුරේ හිටියා. ඒගොල්ලොන්ගේ නම් එහෙමත් ගහලා තිබුණා. ඒත් ඉතින් දැන් නම් මට නම් එහෙම මුකුත් මතක නෑ. මේ ඉන්නේ ලෝ විශාලතම පක්ෂියා වන පැස්බරා. බලන්නකෝ එයා නිකන් hina වෙලා ඉන්නවා වගේ නේද? දැන් මේගොල්ලොන්ට හොඳට පුරුදුයි හැමදාම වගේ කට්ටිය එන නිසා. ඒකයි මේ හොඳට බලාගෙන ඉන්නේ. මේ ගිරවත් එහෙම අපිව දැකලා ඉක්මනට ආවා. දැන් මේ කන්න ඉල්ලනවා. ඒත් මේ සූ එකේ ඉන්න සත්තුන්ට බලන්න යන අයට කැම දීම තහනම් කියලා තමයි ගහලා තියෙන්නේ. මේ ඉන්නේ ඔටු එක. ඔයාලට හරියට පේනවත් දන්නේ එයාගේ හරියට වීඩියෝ එකක් ගන්න උනේ නැහැ. මොකද එයා නිදාගෙන හිටියේ. දැන් අපි යන්නේ විදේශීය කුරුළු උයන බලන්න. බලන්නකෝ මෙතන තිබුණු බිලින් ගහේ ගෙඩි පිරීලා හැදිලා තිබුණා. කොළඹ වුණාට මේ වගේ දේවල් මෙහෙත් තියෙනවා. හැඟුමන් මානයක නෙත තාමත් මග සොයනා සිතුවම් හීනයක හිමනාද තනිවීලා හැඟුමන් මානයක නෙත තාමත් මග සොයනා ඔබගෙන් මාදුටුවාලේ මට නෑ ආයේ තැනුනේ නුඹ නැති මේ රෑයාමේ අද තනිවී. මේ උඩ ඉන්න ගිරව් සෙට් එක රියෝ එකේ ගිරව් වගේ නේද ළමයි. මේගොල්ලන්ගේ නම් මට දැන් මතක නැහැ. මෙයාලා ලංකාවට ආවේනික පක්ෂීන් නෙවෙයි විදේශීය පක්ෂීන් තමයි මේ ඉන්නේ. ඊට පස්සේ අපිට හම්බ වුණේ බලෙක්. වෙනදා වගේම සුවදයි හිත මාරුතේට සැරසෙයි හැමදා වගේම පුරුදුයි නුඹ ඈත යනවා නියතයි පාළුවේ සතුට හොඳට පුරුදු
මට මේගොල්ලෝ 3 දෙනෙක් හිටියා. 3 දෙනාම නිින්දේ තමයි හිටියේ. ඒත් මෙයා කට්ටිය බලාගෙන ඉන්නව දැකලා ඉවර වෙලා නැගිටලා ආවා. මෙහෙම ළඟට යන්න දෙන්නේ නැහැ. අනතුරුදායකයි කියලා ගහලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකක් කන්න ආවා. කඩයක් තියනවා දැකලා. ඒක කාලා ඉවර වෙලා අපි ආයෙත් ඇවිදින්න පටන් ගත්තා. මේ ඉන්නේ ලීමර් කියලා සතෙක්. එයාගෙත් අමුතු ලස්සනක් තියෙනවා. මේකේ ඉන්න සත්තුන්ට ඕනි විදිහට එයාලට පරිසරය හදලා දීලා තියෙනවා. හරිම ලස්සනට. ඔයාලට ඉස්සරහට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙයි. සත්තු වත්තක් කියලා නිකන් හිතන්නවත් බෑ. හරියට නිකන් මල් වත්තක් වගේ ළමයි. බලන්නකෝ මෙයා ලස්සනට කෙසල් ගෙඩිය අතෙන් අල්ලගෙන කන විදිහ. හදවතින් පතනා සුබ පැතුම් ජීවිතේ ඔබ වෙලා දුරු වෙලා අහිමි වී යාදෝ දුක හිතේ පිරෙවි හොර රහසින් නැවිදින් හිතවත්කමක් හඳුනන කෙනෙක් හුස්මරන්නේ දෝ. මේ ඉන්නේ වාමන දිය අලි කියලා සත්තු జాතියක්. ඊට පස්සේ අපි යමු මුවෝ බලන්න. මුවෝ මෙතන ගොඩාක් හිටියා. අන් තියෙන මුවොත් හිටියා, නැති අයත් හිටියා. එක එක විදිහෙන් මුවෝ නම් ගොඩාක් හිටියා. ඒගොල්ලොන්ව බලන්න එහා පැත්තේ බැමිත් හදලා තිබුණා කට්ටියට ඉඳගෙන බලන්න. ඊට පස්සේ මේ ඉන්නේ කළු හංසයා. අපි දැකලා තියෙන්නේ සුදු අය විතරයිනේ. මෙයාගේ නම් මතක නෑ මට. ඒ වුණාට එයාගේ ඇඟ අයන් කරපු කොණ්ඩයක් වගේ හරියට. ඔන්න ඊට පස්සේ ඉන්නවා සිංහයෝ. මෙතන තමයි අලි සෙල්ලම් නැටුම් එහෙම පෙන්වන්නේ. අපි ගිය දවසේ නම් ඒව නෑ කියලා බෝඩ් එකක් ගහලා තිබුණා. මෙතන නිකන් හරියට පේරාදෙණිය කැම්පස් එකේ වල වගේ නේද ළමයි. මේක තමයි වීඩියෝ එකේ මං ආසම කොටස. මේ ඉන්නේ චිම්පන්සියෙක්. මෙයාට හොඳට තේරෙනවා කට්ටිය කියන දේවල් එහෙම. ඒ වගේම තමයි කට්ටිය උඩ ඉඳලා අත්පුඩි ගැහුවම මෙයාත් අත්පුඩි ගහනවා ඒක බලාගෙන ඉඳලා. තව කට්ටිය කෑම දෙනකොට ඒව කාලා ඉවර වෙලා තව අතෙනුත් ඉල්ලනවා කන්න දෙන්න කියලා. බලන්නකෝ මේ වීඩියෝ ක්ලිප් එක දිහා හොදට ආස හිතනවා මෙයා කරන දේවල් එහෙම බලාගෙන ඉන්න. එයා නම් ෂෝක් නේද ළමයි. ඊට පස්සේ මේ ඉන්නේ රයිනෝසිරස් කෙනෙක්. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ආවේ සත්තු වත්තේ උසම සතා ජිරාෆ් බලන්න. ජිරාෆ්ගෙන් පස්සේ අපිට හම්බ වුණේ අශ්වයෙක්ව. මෙයාට නම් ටිකක් වයසයි වගේ. මේ ඉන්නේ නම් සිංහ දේනුවක්. එයාව නම් තනියමද කොහෙද දාලා තිබුණේ. ඔයාලා මීට කලින් සුදු මොනරුන්ව දැකලා තියෙනවද? මම නම් එදා සූ එකේදී තමයි ඉස්සෙල්ලම දැක්කේ.
මේ ඉන්නේ හංසය. මේ වෙලාව වෙනකොට අපිට හොදටම බඩගිනි හැදිලා හිටියේ. ඊට පස්සේ අපි සූ එකේම තිබුණ රෙස්ටොරන්ට් එකකින් තමයි එදා කෑවේ. අපි ඕඩර් කරේ රයිස් එකක්. මේක හොඳට පෙනුමට ලස්සනට තියෙනවා. හැබැයි මේක මටයි යාළුවටයි දෙන්නටම වැඩිය සෙට් උනේ නෑ. මේක රේට් කරන්න පුළුවන් 10න් 5ක් විතර තමයි. වීඩියෝ එක මුලදී මං කිව්වනේ ඉස්සරහට මේක සත්තු වත්තක් කියලා හිතාගන්නවත් බෑ. හරියට මල් වත්තක් වගේ කියලා. ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම තමයි හරිම නිදහස්. අපි මේ දේවල් වල ලස්සන දකිනවා වගේම තමයි මේ පරිසරය පිරිසිදුව තියාගන්නත් ඕනි. ඒ ගැන දැනුවත් කරලා හැමතැනම වගේ බෝඩ් ගහලත් තියෙනවා. ඒ වගේම තමයි සත්තුන්ට හිරිහැර කරන්නේ නැතුව ආරක්ෂිත විදිහට ඒගොල්ලොන්ව බලලා එන්නත් අමතක කරන්න එපා. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් නදමිමන් සිහිනෙන් ඔබ සොයන්නම් ආදරේ මගේ පනතමන්. උරගයින් කියලා ගහලා තිබුණු බෝඩ් එකකින් ඇතුළට යනකොටම අපිට හම්බ වුණේ කිඹුලෝ දෙන්නෙක්. බලන්නකො මේ දෙන්නගේ සයිස් එක. ඉබ්බෝ අයිති වෙන්නෙත් උරගයින් ගණේට. මෙතනින් එහාට ඉන්නේ එක එක විදිහේ සර්පය ගොඩක්. මේ නම් ඉන්නේ පිඹුරෙක්ද කොහෙද? මට දැන් උන් අඳුන ගන්නත් බෑ. කවුද කියලා දන්නෙත් නෑ. මේ මගේ යාළුවවත් මේගොල්ලෝම බලන්න ආවේ නැහැ. එයාට බයයි කියලා. ඒත් මම වීඩියෝ කරගන්නත් ඕනි නිසා තනියම ගිහිල්ලා සර්පි පැටව ටික බලලා ආවා. ඉතින් ඔහොම තමයි සත්තු ඇත්ත ගමන ඉවර වුණේ. වෙලාව යනවා දැනුනෙත් නෑ. කොහෙන් ගිහින් කොහෙන් ආවද කියලා හිතා ගන්නත් බෑ. අද වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ආය අලුත් vlog එකකින් හම්බ වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ.